තියෙන අභියෝගය තමයි මේ මුදල් ටික ප්‍රාදේශීය මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති වලට විනිවිදභාවයකින් යුතුව පාවිච්චි කරන එක තමයි අපිට තියෙන අභියෝගය. අන්න ඒ අභියෝගය වෙනුවෙන් තමයි මේ එළඹෙන පළාත් පාලන මැතිවරණය අපිට තියෙන්නේ. මොකද උඩින් කොච්චර පරිස්සම් කරලා එව්වත් යට ඉන්නේ ආයෙත් හොරු ටිකක් නම් අපි මෙච්චර කාලයක් ගත්ත උත්සාහයත් අපත යනවා. ඒ නිසා මේ මැතිවරණය අපි ඊටාම ඉහළින් ජයග්‍රහණය කළ යුතුමයි. මෙතනදී ගත්තොත් අපි සාමාන්‍යයෙන් මේ ඡන්දයට කියනවා මේ පළාත් පාලන ඡන්දයට කියනවා වචනෙට කියනවා පුංචි ඡන්දය කියලා. හැබැයි නම පුංචි ඡන්දේ වුණාට උපතේ සිට මරණය දක්වා අපේ ජීවිතයේ සෑම අංශයක් කෙරෙහිම වඩාත්ම බලපෑම්කාරී වන්නේ මෙන්න මේ පළාත් පාලන ආයතනය. හැබැයි මේ පළාත් පාලන ආයතන වලට අපි ඡන්දෙ දෙනකොට අපි පුරුදු වෙලා ඉන්නවා ටිකක් ගමේ ඡන්දේ නිසා හිතවත්කම් වලට අසල්වැසියට යාළුකම් වලට ඡන්දෙ දෙන්න. හැබැයි මේ පාර එහෙම කරන්න බෑ. මොන හිතවතා ආවත් බලන්න හිටගෙන ඉන්න තැන. හිටගෙන ඉන්නේ අපි අර කතිර දෙකකින් ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක නම් ඔවුන්ගේ භාවිතය ගැන අපිට තවදුරටත් කතා කරන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි තවත් කණ්ඩායමක් ඉන්නවා. ස්වාධීන ලේබල් ටිකක් අරගෙන ඇඳගෙනත් තවත් කට්ටියක් එනවා. ඒ හරි අපූර්ව ජීවීන් කොටසක්. සමහර අය ඉන්නවා කාලාන්තරයකට කලින් මේ පළාත් පාලන ආයතනවල කණ්ඩායම්වල ඉඳලා සභාපතිවරු වෙලා විදිහටත් ඉඳලා රට හදනවා වෙනුවට ගම හදනවා වෙනුවට තමන් හැදිලා හැබැයි ආයෙමත් ස්වාධීන ලේබල් එකක් අලවගෙන ඇවිත් තියෙනවා. තවත් සමහරු ඉන්නෝ මාස දෙක තුනකට කලින් එක පක්ෂයක දැන් ඒ ඔක්කොම අමතක වෙලා ස්වාධීන ලේබල් ගහගෙන එනවා. ඉතින් ඒ නිසා ඒ අයට තමන් සම්බන්ධවත් ප්‍රතිපත්තියක් නැතුව අපිට පුළුවන් ද ප්‍රතිපත්තියක් ඇතුව ගමක් බාර දෙන්න. ඒ නිසා ආණ්ඩුවේ ප්‍රතිපත්තිත් එක්කම එකට බැඳමින් මේ රට නිවැරදි කළමනාකාරීත්වයක් යටතේ හරි පාරකට යනකොට අපිට අනිවාර්යයෙන්ම ගමත් ඒහා සමානව බද්ධ වෙමින් දුවන්නට නම් අපේ කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි මේ පළාත් පාලන ඡන්දය අපි ඉහළින්ම ජයග්‍රහණය කරන්න ඕනේ. මම විශ්වාස කරනවා මේ ඇවිත් ඉන්න පිරිස දැක්කහමත් අපිට ඒ ජයග්‍රහණය ගැන සුබ සිහින දකින්නට පුළුවන්. එළඹෙන මැයි 6 කියලා කියන්නේ මේ පළාත් පාලන මැතිවරණයක් ගාල්ල දිස්ත්‍රික්කය මාලිමාවෙන් ඉහළින්ම දිනන මැතිවරණයක් බවට පත් වෙන බවට අපිට නොයනුමානයි. ඉතින් ඒ නිසා මේ සියල්ලත් එක්ක අපි හැමෝටම එකතු වෙලා මේ වැඩේ කරන්නට සිද්ධ වෙනවා. ආණ්ඩුවත් එක්ක මේ වැඩේ එකට කරන්න, ගමත් එක්ක එකට වැඩ කරන්න, අපිට කණ්ඩායමක් විදියට වැඩ කරන්න ඔබ සියලු දෙනා මාලිමාවත් එක්ක එකතු වෙන්නට ඕනේ. අපි ඉතිහාසයේ පුරාම බොහෝ වෙලාවට අවස්ථාවන් මගහැරගත්ත රටක්. හැබැයි මේ අවස්ථාව අපි මගහැරගන්න බෑ. මගේ කතාව අවසන් කරන්නට මත්තෙන් මට පුංචි ගීතයක කොටසක් මතක් වුණා. සුපුරුදු පරිදි ගාලු දිස්ත්‍රික්කයේ ඔබ සියලු දෙනා මම තැනකොට මම සාමාන්‍යයෙන් මගේ කතාව අවසන් කරන්නේ පුංචි ගීයකින්. මේ ගීතය නැසී ගිය ගායක අපේ පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් ගායනා කරන මහගමසේකර ශූරීන් විසින් රචනා කරපු ගීතයක්. දෙරණ පලා මිනි කැට මතුවන්නට අප අද නිරතුරු බලා සිටි බලව් යොමා නෙත අපේම මාවත අපේ අතින් ගොඩ නැගෙන හැටි වැසියෝ අපි පුරවැසියෝ රට රකිනා ජනතාව ඇස් දෙක හොඳට ඇරලා බලන්න. රට ගොඩ නැගෙනවා. පුරවැසියෝ අපි සියලු දෙනාම එකතු වෙලා මේ රට ගොඩනගනවා. ඒ වගේම තමයි ඒ රට රකිනා ජනතාවත් අපිම තමයි. ඒ නිසා ජනාධිපතිවරයා මාලිමාවේ, ආණ්ඩුව මාලිමාවේ, එහෙනම් ගමත් මාලිමාවේ. ජය නියතයි, ගමත් අපටයි, මේ පාරත් මාලිමාවටම තමයි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබ හැමෝටම.